මේ දවස්වල රටම පිස්සු වට්ටක මෝඩ තරිදු ෆිල්ම් එක ගැන කතා නොකරම බෑනේ. ඒකේ ඉන්න ශිහානි කහඳවල කියන නිලිය එයාගේ සෝෆියා චරිතය නිසා දැන් රටේම කතා කරන කෙනා වෙලා ඉවරයි. හරිම ලස්සන හැරි හැරි බලන්න හිතෙන සෝෆියා ගැන අපිත් කතා නොකර හිටියොත් ලොකු අඩුවක් කියලා හිතුණා. ඉතින් කතාව අහන්න කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කරන්න හොඳේ. ශිහානි කතාව පටන් ගත්තෙම සෝෆියාට ලැබෙන සුපිරි ප්‍රතිචාර ගැන කියාගෙනයි. එයා කියනවා හැමෝම සෝෆියාව ආදරයෙන් බාරගෙන තියෙනවලු. ඒ කියන්නේ එයා ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා එයාට හිතනවලු. මම මගේ මුළු හිතීම සහ මුළු ඇඟෙන්ම මම කළා කියලා තමයි ශිහානි කියන්නේ. ඒ චරිතය ඇය වගේ නිසා වෙන්න ඇති. මේ තරම් ජනප්‍රිය වුණේ කියලා එයා හිතනවා. මෝඩ තරිදු කියන්නේ එයාගේ මුල්ම නිර්මාණය. තිසරේ බුලානගේ නිර්මාණවල තියෙන විශ්වාසය නිසාම එයා මේ වැඩේට ආවලු. ෆිල්ම් එක දවස් 23ක් ඇතුළත දර්ශන වාර දහසක් පැන්නා කියන්නේ ඒකම ලොකු කතාවක් නේ. සිනමා ශාලාවල එක හිස් පුටුවක්වත් නැහැ කියලා එයා කියද්දි එයාගේ ඇස්සට තිබුණේ හරිම සතුටක්. ඒත් මේ සෝෆියා ගැන තියෙන රහසක් ශිහානි හෙළි කළා. සෝෆියා කියන්නේ ගස් නගින ගස් උඩ ලව් කරන කෙල්ලෙක්නේ. හැබැයි ශිහානි කහඳවල කියන්නේ නම් කොටින්ම ගහකටවත් නැගගන්න බැරි කෙල්ලෙක්ලු. හැමෝගේම සහයෝගය නිසා කොහොම හරි ගහට නැග්ගට ඒක වෙනම අත්දැකීමක් වුණාලු. ශිහානි කියන්නේ රංගනයට වගේම සංගීතයටයි ෆැෂන් වලටයි පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක්. එයාගේ අංක එක ෆැෂන්ලු. ඒ වගේම එයාගේ ඇඟ පුරා පොඩි පොඩි ටැටු 15ක් විතර තියෙනවලු. ඒ අතරින් එකක එයාගේ උපන්දිනය පෙබරවාරි 24 වගේම අද හෙට සහ හැමදාම ඒන්ජල් හෝම් වගේ තේරුම් තියෙන ඒවත් තියෙනවා. ඔය හැමදේම පැහුවට පස්සේ අපි ශිහානිව ආදරයේ ප්‍රශ්නයෙන් කොටු කරගන්න හදනකොට එයා අහක බලන පැනලා යන්න හැදුවා. එයා කියන්නේ මම තාමත් ආදරවන්තියක් නෙවෙයි කියලා. ආදරේ සුන්දර වුණත් සුන්දර කෙනෙක් හම්බ වුණොත් තමයි කතාව සුන්දර වෙන්නේලු. ඒ නිසා ඉවසීමෙන් ඉන්න ඕනේ කියලා තමයි එයා විශ්වාස කරන්නේ. ගෙදරින්ම කියනවලු දැන් ওই විදිහට වුණා ඇති කියලා. ඒත් නිවැරදිම තීරණය ගැනීමේ වගකීම තියෙන්නේ එයාටලු. කවුරු කොහොම කිව්වත් හිතට හරියන කෙනා තාම මුණ ගැහුනේ නැහැ කියලා මම දන්නවා කියලායි ශිහානි අවසන් කළේ. ඇත්තටම ශිහානි කියන්නේ ජීවිතය ගැන ලොකුවට පසුතැවෙන්නේ නැතුව හරිම සැහැල්ලුවෙන් සහ සතුටින්